නෙවෙයි බබෙක් හම්බුණා. හරිද? බබෙක් හම්බුණානේ සංදේශය එව්වට පස්සේ. දැන් ඉතින් අවුලක් නැහැ. හරිද? වැඩේ ඔක්කොම ක්ලියර්ලි සිද්ධ වෙලා. හරිද? වැඩේ ඔක්කොම ක්ලියර්ලි සිද්ධ වෙලා. ඒකත් පැත්තක තියන්නකෝ. දැන් මේ මං කියන කතාවක් නෙවෙයි මේක හොඳේ. මම කියන කතාවක් නෙවෙයි මේක. දැන් මේ වීඩියෝ බලලා ඉවරලා සමහර ඒවා මට බයිනවා 100 ගානට. හරිද? යකෝ මම කියන ඒවා නෙමෙයි මේ සාහිත්‍ය පොතපත කියවලා බලහල්ලා. හරිද? මේ ඇත්තටම උඹලට නේ මම කියන්නේ ඇත්තටම පුතේ. මේ මට බනින සමහර යෝන් ඉන්නවා එහෙන උගත් පඬිතෙව්. හරිද? ඒ කියන්නේ මම මේ කියන දේවල් වැරදි කියලා. වැරදි නෙවෙයි පොතපත කියවලා බැලුවොත් එහෙම මේක තේරෙනවා. හරිද? දැන් තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ සංදේශයක් එවහම බබා හම්බුණා කියන කතාව හරි අවුලක් නැහැ. හරිද? හැබැයි ඇත්තටම ඕක විද්‍යාත්මක පදනමෙන් ගත්තොත් එහෙම දැන් හරි අපි මෙහෙම කතාව යමුකෝ. දැන් අපි කිසිම දෙයක් හිතන්නේ නැතුව මේ කතාවේ ඉන්නවා. දැන් තොටගම්මේ හාමුදුරුවෝ සංදේශකාව්‍ය ලිව්ව සැලලින් සංදේශේ ඔන්න ලෝකනාතර ළමෙක් හම්බුණා. හරි. දැන් පුතේ මොකද වෙන්නේ? දැන් ඉතින් රජතුමා අවුරුදු 53න් 54න් වගේ වයසකින් මැරෙනවා. හරිද? කවුද 6 වන පරාක්‍රමබාහු රජතුමා පුතේ අර වගේ වයසකදී මැරෙනවා. අවුරුදු 54න් කියලා මට හරියට මතක නැහැ ගාන. ওই වගේ වයසකින් මැරෙනවා. මැරුණාට පස්සේ මැරෙද්දී අර අලුත ඉපදිච්ච පොඩි එකාට පුතේ වයස අවුරුද්දයි. වයස අවුරුද්දයි. වයස අවුරුද්දේ පොඩි එකාව රජ කළා. වයස අවුරුද්දේ පොඩි එකාව සිංහාසනේ වාඩි කරන්නත් දැවුව නිදි කරවන්න ඇත්තේ සිංහාසනේ තියලා රජ කළා. ඔටුන්න බඩ උඩින් තියන්න ඇත්තේ කොහොම හරි. හරිද? දැන් වයස අවුරුද්දේ පොඩි එකෙක්ට රජ කරන්න තේරෙන්නේ නැති හින්දා මේ පොඩි එකාව සිහසුනේ තියලා තොටගම්මුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ රාජ්‍ය පාලනය කරන්න උපදෙස් දෙන්න පටන් ගත්තා. ඒක භික්ෂුවකට නුසුදුසු දෙයක් හින්දා රටේ මිනිස්සු කතා වෙන්න පටන් ගත්තලු. හාමුදුරුවෝ මෙහෙම කරන එක වැරදි නේද? ඇත්තටම ඔය ළමයා හාමුදුරුවන්ගෙද දන්නේ නැහැ කියලා. ඕක මම කියපු එක නෙවෙයි ඒ කාලේ රටේ උන් කියපු එක. හරිද? මම මෙහෙම කිව්වා කියලා hina වෙන්න එපා. බයින්ද එපා. හරිද? කරද්දි අනිත් එක මිනිස්සුන්ට සැක හිතෙන එක සාධාරණයි. හේතුව තමා පුතේ එහෙම සංදේශය වහම් බබාලා හම්බෙන්නේ නැති එක වෙනම කතාවක්. හරිද? අනිත් එක තමයි මෙහෙම එකක්. සංදේශකාව්‍ය ඇතුළේ උනත් වයස 16න් මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් ස්ත්‍රී වර්ණනා මෙච්චර කොහොමද කරලා තියෙන්නේ? ස්ත්‍රියකගේ අංගපසංග වර්ණනා කරලා තියෙන විදිහ භික්ෂුවක් මේ විදිහට ඒ කියන්නේ සිසිවන උවන ඉඟසුඟගත හැක මිටින නිසිපුල් ලුකුල රියසකයුරු තිසරතනට සිටි. හරි මට මෙහෙමයි පිටින් සිසිවන උවන හඳ වගේ මූණක් තියනවලු කාන්තාවට. අවුලක් නැහැ කියන්නකෝ. මේ ජයවර්ධනපුර කියන නගරයේ ඉන්න කාන්තාව ගැන කවිය විස්තර කරපු විදිය. තොටගම්මේ හාමුදුරුවෝ කියපු විදිය. සිසිවන උවන. හරිද? සිසිවන උවන හඳ වගේ මූණක් තියෙනවා ෂෝක්. ඉඟසුඟ ගත හැක මිටින අම්මට සිරි. හරි කමන්නේ. හාමුදුරන්ට කෙට්ටුයි කියලාත් පේනවා කියහන්කෝ. කෙට්ටු කියන්නේ ඉතින් මේ ගාන කෙට්ටුවේ උන්නන්නේ නැහැ හොඳේ. මේ ගාන කෙට්ටු වෙලා මොකද බැඩ්මින්ටන් ගහන්නද මේ ගාන? හරිද? මේ ගාන කෙට්ටු යවුලක් නේ. නිසිපුළු ලුකුල රියසකයුරු. කරත්තරෝ දෙයක් වගේ පුලුල් පස්සක්. ඒක අම්මට සිරි වෙන පස්සක් නේ පුතේ. මේ ගාන පස්සක්. කමන්නේ ඒකත් කියන්නේ නිසිපුළු ලුකුල රියසකයුරු. හරි මට මේ ඔක්කොමත් පැත්තක තියන්නකෝ. හාමුදුරන්ට මේ ඔක්කොම පේනවා කියලා හිතහන්කෝ. බං කොහොමද තිසර තන කියන එක දැක්කේ? එයා ඒකත් කියනවනේ තිසර තන. ඕකේ නේදන් ඉන්නේ. එතකොට සාදු වෙන සැකයක් හිතෙන එක අවුලක් නැහැ. අනිත් එක තමයි තව ඔය කාව්‍යශේඛරේ කියන පොතක් තියෙනවා. ඔය පොතේ තියෙනවා පුරවැනුමක් මෙහෙම නෙළුම් මල් ගඳගත් පවන් බිඟුලුහු බැඳයත් සුරත සර තැසයුත් පුරඹහල කවුළුවෙන් ගෙටපත්. තේරුන්නේ නැස. ඔව් තේරුන්නේ මම දන්නවනේ. ඒකෙත් නගර වර්ණනාවක් තමයි තියෙන්නේ. නෙළුම් මල් සුවඳට උදේ පාන්දර මීමැස්සෝ පියාඹගෙන යනවලු පුතා. ඒ අතරේදී සුරත සර තැසයුත් රාත්‍රී කාලයේ සැමියන් එක්ක යම් යම් ක්‍රීඩාවල කාමරය ඇතුළේ නිරත වෙච්ච කාන්තාවෝ මොනවා හරි දාම් හරි චෙස් හරි අදිනවා ඇතිනේ රැට නේද? ඒ ක්‍රීඩා කරලා වෙහෙසටපත් වෙච්ච කාන්තාවෝ උදෑසන අරිනවා. මොකද සර් යකෝ ආපන් උදෑසන අරිනවා මේ ජනෙල් විවර කරනකොට කවුළු පියන් විවර කරද්දී ඒ කාමර ඇතුලෙන් එනවලු කාන්තාවන්ගේ විලවුන් සුවඳවල්. ඒ සුවඳ අර නෙළුම් මල් සුවඳට වඩා වැඩි සුවඳක් හින්දා මීමැස්සෝ ටික රූංගාලා රිංග ගන්නවලු ජනේලෙන් කාමරය ඇතුළට. මම කියන්නේ හාමුදුරුවෝ කොහොමද දන්නේ මීමැස්සෝ රිංගනවා කාමර ඇතුළට කියලා? සාදු. හරිද?
ඉතින් මේ මං කියන ඒවා නෙමෙයි. ඉතින් මේවා මිනිස්සුන්ට හිතන දේවල්නේ. හරිද? මිනිස්සුන්ට හිතෙනවලු. මෙහෙම හිතිලා ඉවරලා හරිද? ඒ ඔක්කොමත් පැත්තක තියන්නකො. මිනිස්සුන්ට හිතෙන එක සාධාරණම සාධාරණයි. මේ ඉපදිච්ච අවුරුද්දේ පොඩි කුමාරයාට නම දැම්මලු දෙවන ජයබාහු කියලා. මදේ. දෙවන ජයබාහු කියලා නම දැම්ම. ඉතින් මිනිස්සු කිව්වලු ඇත්තටම මේ ළමයා හාමුදුරුවන්ගේ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ අතරේ මිනිස්සු ෆෝම් කළාලු සපුමල් කුමාරයාව. ඔයා යාපනයේ ජය ගත්තා. ඔයා අර වන්නි ප්‍රදේශات යටත් කරලා දුන්නා. ඔයා තමයි මේ වෙනකොට රජ වෙන්න සුදුසුම කෙනා. ඇයි ඔයා රජ වෙන්නේ නැත්තේ? මේ අවුරුද්දේ පොඩි එකාට පුළුවන් රජකම් කරන්න. ඔයා ගිහින් රජ වෙන්නකො ලැජ්ජ නැති වැඩ කරන්න නැතුව කියලා කිව්වා. සපුමල් කුමාරයා ෆයර් වෙලා සපුමල් ඔන් ෆයර් පුතේ එයා ගියා අවුරුද්දේ පොඩි එකාව මරලා එයා තමන්ගේ රාජ්‍ය බලය හදාගත්තා. එයා පාලකයා බවට පත් වුණා. නියපොතු කන්න නැතුව අහගනි. හරිද? රාජ්‍ය බලය ගොඩනගාගත්ත අවුරුද්දේ පොඩි එකව මැරුණා. අවුරුද්දේ පොඩි මේ කුමාරයා දෙවන ජයබාහු කුමාරයා මැරුණට පස්සේ තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ට පිස්සු හැදුනලු. පොත් 5ක් ලියපු භාෂා 6ක් පුළුවන් වෙච්ච තොටගමුවේ හාමුදුරුවන්ට පිස්සු හැදිලා පොතේ වනගත වුණාලු. කැලෑ වැදුනලු. කැලෑවේ ඇතුළේදී අපවත් වුණාලු. ඒ කාලේ තමා පුතා 1505 වගේ අවුරුද්දක් 1505 වගේ අවුරුද්ද කියන්නේ ලංකාවට පෘතුගීසි එහෙම එන කාලය. ඔන්න ඔය කාලපරාසය තුල තමා පුතේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ කාලේදී පෘතුගීසින් එක්ක ආපු ෆ්‍රැන්සිස් මොකක් හරි ඔහොම නමක් තියෙන මට නම හරියට මතක නැහැ. ආන් ඒ පූජකයෙක් හිටියලු. ඒ පූජිහෙටම පිස්සු හැදිලා කැලේ වැදුනලු. ඒ කියන්නේ ඔය සිද්ධිය නෙවෙයි. ඔය වගේ පිස්සු හැදිලා කැලේ වැදිලා හිටියා. කැලේ වැදිලා එයත් මැරිලා. දැන් අර කවුද පෘතුගීසි කාර්යෝ ටික යනවලු පුතේ සෙබළු ටික අර තමන්ගේ මේ පූජකයාගේ දේහය හොයාගෙන එහෙම යන අතරේදී හම්බුනේ කාගේ දේහයේද? අපේ එක්කෙනාගේ දේහය. තොටගමේ හාමුදුරුවන්ගේ දේහය. සිවුරු හැම් පෙරවිච්ච දේහය තිබුණලු. අරුන්ට ඕනේ වෙන්නේ මේ වෙලාවේ බොඩියක්නේ. බොඩිය කියන්නේ මම කියන්නේ මිනියක්නේ. මිනියක් ඕනේ වෙච්ච හින්දා අරුන් ටික මොකද කළේ? අර සිවුරු ටික ඔක්කොම අයින් කරලා දාලා අර පූජකයාගේ ඇඳුම් ආයිත්තන් ටික ඔක්කොම ඇඳිවලු. හරිද? ඒ විදිහට අන්දවල ඉවර වෙලා බලනකොට අතේ මෙන්න මෙතන ටැටූ එකක් කරලා තියෙනවලු තොටගමුවේ ශ්‍රී රාහුල කියලා. ඒ හින්දා ඒකත් එක්ක අර යන්න බැරි හින්දා අත එතනින් කපලා අයින් කරලා ඒ දේහය අරගෙන ගියාලු. අදටත් ඉන්දියාවේ ගෝවේ කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවා වීදුරු පෙට්ටියක දාලා නොදිරා පවතින දේහයක්. මමීකරණය කරන්නේ නැතුව නොදිරා පවතින දේහයක් අවුරුදු 5කට වතාවක් බිමට අරගෙන සමීපව බලන්න දෙනවා. හරිද? ඒගොල්ලෝ වඳින්නේ කතෝලික කට්ටිය වඳින්නේ ඒගොල්ලොන්ගේ පූජකයෙක් නොදිරා පවතින ඒගොල්ලොන්ගේ හාස්කම් හින්දා කියලා. හැබැයි ඇත්තම කතාව ඒ ඉන්න තොටගම්මේ හාමුදුරුවෝ. දේහේ නොදිරා පවතිනද තාමත් දත් පවා දේහේ තියෙනවලු හැලෙලා නැතුව. ඒකට